ආයිබෝවන් අස්සන YouTube channel එකට ඔයාලා හැමෝම අදත් ආදරෙන් පිළිගන්නවා. ඉතින් බොහෝ දෙනෙක් කැමතිනේ කිසිම මහන්සියක් නැතුව මුදල් උපයන්න. ඉතින් ඒ නිසා ගොඩක් අය ලොකු අවධානමක් අරගෙන නීති විරෝධී තැන්වල පවා මුදල් ආයෝජනය කළා අමාරුවේ වැටිච්ච අවස්ථා අපි ඕන තරම් දැකලා තියෙනවා. නමුත් මම අද ඔබට කියන්නේ කිසිම අවධානමක් නැතුව හොඳ ආදායමක් ලබා ගන්න පුළුවන් සුපිරිම ආයෝජනයක් ගැන. ඉතින් ඒ තමයි මේ පුවක් වගාව. මොකද මේකට මම අවදානමක් නැහැ කියලා කියන්නේ අපි සාමාන්‍ය වගාවක් කරොත් ඒකට ලෙඩ රෝග හැදෙනවා සත්තුන්ගේ කරදර සිද්ධ වෙනවා ඒ විතරක් නෙවෙයි ඒක නඩත්තු කරන්න සිද්ධ වෙනවා නමුත් මේ පුවක් වගාවේදී ඒ කිසිම දෙයක් අපිට කරන්නේ නැතුව හොඳ ආදායමක් ලබා ගන්න පුළුවන්. ඇත්තටම මේ පුවක් වලින් ඉහළ ආදායමක් ලබන්න පුළුවන් කියලා ගොඩක් දෙනෙක් දන්නේ නැහැ. සහ වැඩි මේක තැකීමකට ලක් කරන්නේත් නැහැ ගොඩක් අය. නමුත් ඇත්තටම මේක ඉහළ ආදායමක් ලබන්න පුළුවන් හොඳම ආයෝජනයක්. ඉතින් ඇත්තටම ලංකාවේ නුවරඑළිය ප්‍රදේශයේ ඇරෙන්න අනිකුත් සියලුම ප්‍රදේශවල මේ පුවක් වගාව ඉතාම සාර්ථකව කරන්න පුළුවන්. ඇත්තටම මේක ආයෝජනයකට අමතරව ඔබට රැකියාවක් කරනවා නම් අමතර ආදායමක් විදියට එහෙමත් නැත්නම් ඔබ රැකියාවෙන් ඉවත් වුණාට පස්සේ කියන්නේ විශ්‍රාම ගියාට පස්සේ ඔබට ඔබගේ විශ්‍රාම ජීවිතය සුවසේ ගත කරන්න පුළුවන් ආදායමක් ලබන්න පුළුවන් ක්‍රමයක් විදියටත් මේ පුවක් වගාව අපිට කරන්න පුළුවන්. ඉතින් මේ පුවක් වගාවෙන් සාර්ථක වෙන්නේ කොහොමද කියලා සම්පූර්ණ විස්තරය මම ඔබට කියන්නම්. ඒ නිසා වීඩියෝ එක මග හරින්න නැතුව සම්පූර්ණ බලන්න කියලා මුලින්ම මතක් කරනවා. ඉතින් ඇත්තටම කොහොමද අපි පුවක් වගාවෙන් ඉහළ ආදායමක් ලබන්නේ? ප්‍රධානම දේ තමයි අද වෙනකොට ලංකාවේ ප්‍රධාන කෘෂි අපනයන භෝග වර්ග පහ අතර පුවක් තියෙනවා. ඉතින් මම මේ කියන්නේ ඔබට අපනයන සඳහා පුවක් වගා කරන්න කියන එකම නෙමෙයි. මොකද ඔබට ඔබේ ඉඩකඩේ වවන්න පුළුවන් පුවක් පැල 10ක් වෙන්න පුළුවන්. ඉතින් ඔබ ඇත්තටම අද වෙනකොට හොයලා බලන්න වෙළඳපොලේ පුවක් ගෙඩියක් කීයක් වෙනවද කියලා. එතකොට මේක දේශීය වෙළඳපොලේ ඉහළ ආදායමක් ලබන්න පුළුවන්. මොකද අපි පුවක් පැලයක් හිටවලා අවුරුදු 5ක් යද්දී අපිට මේකේ ඵලදාව ගන්න පුළුවන්. මම මේ අවුරුදු 5 කිව්වේ උපරිම කාලේ සාමාන්‍යයෙන් 4න් 4.5න් ගන්න පුළුවන්. එතකොට එක පුවක් ගහක සාමාන්‍යයෙන් අවුරුද්දට ගෙඩි 600ක් විතර හැදෙනවා. ඉතින් ඔබ හිතන්න ඔබ පුවක් ගස් 100ක් හිටෙව්වොත් ගෙඩි 60000ක් විතර අවුරුද්දට හැදෙනවා. එතකොට ඔබ හිතන්න දැන් වෙළඳපොලේ මිල ඒ වගේම තව අවුරුදු 5ක් යනකොට මේ මිල අනිවාර්යෙන් වැඩි වෙනවා. එතකොට ඔබට ඉහළ ආදායමක් ලබන්න පුළුවන්. ඉතින් ඔබට ඉඩකඩ තියෙනවා නම් අපි හිතමු අක්කරයක් වගා කරා කියලා පුවක් වගාව. එතකොට ඔබට අක්කරයක පුවක් පැල 680ක් විතර හිටව ගන්න පුළුවන්. එතකොට ඔබට හොඳ ආදායමක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. අපි හිතමු ඔයාට තියෙන ඉඩකඩේ පුවක් පැල 10යි හිටවන්න පුළුවන් කියලා. ඉතින් එහෙම කරත් ඔයාට අවුරුද්දට පුවක් ගෙඩි 6000ක් විතර කඩා ගන්න පුළුවන්කම තියෙනවා. මොකද අමතර ආදායමක් විදිහට හරි අපිට ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඉස්සර නම් අපි මේ පුවක් වගා කරේ වැටමායින් වලට එහෙම නැත්නම් ඇලවල් අයින ඔය වගේ තැන්වල තමයි අපි පුවක් වගා කරේ. මොකද මේ ගැන වැඩි තැකීමක් කරේ නැහැ. නමුත් අද වෙනකොට වෙළඳපොලේ තියෙන ඉහළ ඉල්ලුම සහ හොඳ මිලක් ලබා ගන්න පුළුවන් හින්දා ගොඩක් දෙනෙක් මේක ප්‍රධාන වගාවක් විදියට කරන්න මේ වෙනකොට උනන්දු වෙලා තියෙනවා බොහෝ දෙනෙක්. ඉතින් ඇත්තටම අපි කොහොමද පුවක් වගාවක් ආරම්භ කරන්නේ? ඔබට මේ සඳහා කිසිම මුදලක් වියදම් කරන්නේ නැතුව අද වෙනකොට මේ වගාව පටන් ගන්න ක්‍රමයක් තියෙනවා. ඒ තමයි අපනයන සංවර්ධන මණ්ඩලය හරහා පුවක් පැල ගොවීන්ට නොමිලේ ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඔබට තියෙන භූමි ප්‍රමාණය පර්චස් 20 ඉඳලා අක්කර 50ක් දක්වා වුණත් ඒගොල්ලෝ පුවක් පැල නොමිලේ ලබා දෙනවා. ඉතින් ඔබ අක්කර කිහිපයක් වගා කරනවා නම් ඔබට ඒ සඳහා ඒගොල්ලෝ මූල්‍ය ආධාර පවා ලබා දීමක් සිදු කරනවා. තනි වගාවක් විදියට කරනවා නම් විශේෂයෙන්ම. ඉතින් ඇත්තටම මේ අපනයන සංවර්ධන මණ්ඩලය හරහා ගොවීන්ට පැල ලබා දෙන්නේ තනි වගාවක් විදියට කරන අයට විතරක්ම නෙමෙයි. ඔබගේ වැටමායිමට එහෙම නැත්නම් ඔබේ භූමියේ ඇලක් තියෙනවා නම් ඒ ඇල දෙපස හිටව ගන්න. ඒ විතරක් නෙමෙයි ඔබේ ඉඩම සංවර්ධනය කරද්දී සෝදාපාලුව වළක්වන තැන් වලට පුවක් පැල හිටවන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ ඕනම දෙයකට ඒගොල්ලෝ නොමිලේ ඇත්තටම පැල ලබා දීමක් සිදු කරනවා. මමත් ඇත්තටම වැටමායිමට හිටවන්න පැල 100ක් ලබා ගත්තා. මේ වෙනකොට දැන් ඒක හිටවල ඉවරයි. වැස්ස කාලෙත් අල්ලලා මං හිටෙව්වා. ඉතින් ඔබ කොහොමද මේ පැල නොමිලේ ලබා ගන්නේ? ඉතින් ඔබට පුළුවන් ඔබේ ළඟම තියෙන ගොවිජන සේවා මධ්‍යස්ථානයට සඳුදා දවසක ගිහිල්ලා ඒ ව්‍යාපෘති නිලධාරී හම් වෙලා ඒ ආයුධම් පත්‍රයක් ලබාගෙන ඒක සම්පූර්ණ කරලා ඒ වෙලෙම බාර දෙන්න පුළුවන්. ඉතින් ඔබට අවශ්‍ය නම් ආයුධම් පත්‍රය මම මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඔබට එතකොට එතනින් අරගෙන උනත් සම්පූර්ණ කරලා අරගෙනම ගිහිල්ලා බාර දෙන්න පුළුවන්. ඉතින් ඇත්තටම ඒගොල්ලෝ කරන්නේ පෞද්ගලික තවාන්කරුවන් හරහා පැල සකස් කරලා ඒව තමයි ගොවීන්ට නොමිලේ ලබා දීමක් සිද්ධ කරන්නේ. ඉතින් එතකොට සමහර ලාවට ඔබ ආයුධම් පත්‍රය දුන්න ගමන් හම්බෙන්නේ නැති වෙන්න පුළුවන්. මොකද හැම මාසෙම පුවක් පැල ලබා දෙන්න හැකියාවක් නැහැ. මොකද ඒව සකස් කරලා එතකොට යම් කාලයක් ගත වෙන්න පුළුවන්.
ඉතින් ඔබට නොමිලේ ලබා ගන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා. ඉතින් ඔබට ඇත්තටම ඒ ක්‍රමේ නැතත් ඔයාට අවශ්‍ය නම් ඔබේ පුවක් පැල ටික ගෙදර වුණත් හදා ගන්න පුළුවන්. අපි හිතමු ඔයාට තියෙන ඉඩ කඩේ පුවක් පැල 100ක් හිටවන්න පුළුවන් කියලා. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ පුවක් ගෙඩි 100ක් ගෙනල්ලා වෙළඳපළෙන් හොඳ පුවක් ගෙඩි 100ක් ගෙනල්ලා පැල කරගන්න. ඉතින් ඕකට රුපියල් 1000කට ආසන්න මුදලක් තමයි වැය වෙන්නේ. එතකොට ඔයා ඇත්තටම කරන්න ඕනේ හොඳම තත්ත්වයේ තියෙන පුවක් ගෙඩි 100ක් නෙමෙයි 110ක් 20ක් වගේ ප්‍රමාණයක් ගෙනල්ලා බඳුනක් අරගෙන ඒකට තවාන් කරගන්න පුළුවන්. දැන් මම නම් කරේ ඇත්තටම මේ ටයර් එකකට මතු පිටපස් ටිකක් දාලා ඒකේ තමයි පුවක් ගෙඩි ටික තවාන් කරගත්තේ. එහෙම නැත්නම් ඔයාට මේක බිම වුණත් තවාන් කරගන්න පුළුවන්. පස ටිකක් පුරුල් කරලා. හැබැයි මේ තවාන් කරද්දී ඔබ සැලකිලිමත් වෙන්න ඕන. පුවක් ගෙඩි අතර පරතරය අඟල් 4ක් විතර වගේ වෙන්නවත් තවාන් කර ගැනීම සිද්ධ කරන්න ඕන. මොකද මේක වර්ධනය වෙන්න ඉඩ තියෙන්න ඕන නිසා. ඊට පස්සේ අනිත් එක තමයි මේ තවාන් කරලා මේක හොඳට ජල සම්පාදනය කරන්න ඕන. වේලෙන්න දෙන්න නරකයි. ඉතින් මේ පැල තවාන් කළා මාස 9ක් විතර වෙනකොට ඔයාට මෙන්න මේ වගේ අඩි 1.5ක් 2ක් උස වෙච්ච පැල ලබා ගන්න පුළුවන්. ඒ වගේ තත්ත්වයටපත් වෙච්ච පැල තමයි හිටවන්න ඇත්තටම සුදුසු වෙන්නේ. ඉතින් අපි බලමු ඔයා නොමිලේ පැල ලබා ගත්තත් ඔයා පැල සකස් කරගත්තත් කොහොමද මේක නිවැරදිව හිටව ගන්න කියලා. අපි දැන් බලමු මේ පුවක් පැලේ කොහොමද හිටව ගන්න කියලා. ඒකට ඉස්සෙල්ලාම අවශ්‍ය වෙනවා මේ අඩි 1.5ක් දිග පළල ගැඹුර තියෙන වලක් කපා ගන්න ඕනේ. ඊට පස්සේ මම මේකේ අඩියට පොල්ලෙලි ටිකක් එකතු කරගන්නවා. මට හොඳට දිරපු පොල්ලෙලි ටිකක් තිබුණ නිසා මම ඒක එකතු කරගන්නවා. දැන් විශේෂයෙන්ම කියන්න ඕනේ මේ තාල වර්ගයේ ගස් හිටවද්දී මේ වගේ ඇත්තටම ලොකු වලවල් කපන්න අවශ්‍යම නැහැ. ඔබේ පොළවේ පිහිටීම අනුව ඒ කියන්නේ සාමාන්‍යයෙන් තෙතමනේ සහ පොහොර ගතිය හොඳට තියෙනවා නම් කෙසෙල් පැලයක් හිටවන වගේ පොඩි වලක් කපලා පැලේ හිටව ගන්න පුළුවන්. මතු පිටපස් ටිකක් එකතු කරලා මෙතන ඇත්තටම මම මේ පැලේ හිටවන තැන ටිකක් පායන කාලෙට වේලෙන්න බලනවා. මොකද මේ පැලේ ටිකක් ලොකු වෙනකම් වතුර ටිකක් එහෙම එකතු කරගන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා තමයි මම මෙතන පොහොර ගතියක් ටිකක් අඩු නිසා පොල්ලෙලි ටිකක් එකතු කරගත්තේ. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා මතු පිටපස් ටික මම වෙනම තියාගෙන තිබුණා. ඒ ටික එකතු කරගන්න ඕනේ. ඊළඟට මම මේකට ගොම පොහොර ටිකක් එකතු කරගන්නවා. ඉතින් ඔබට තියෙන විදියට මොනවා හරි කාබනික ද්‍රව්‍ය ටිකක් කොම්පෝස්ට් ඒ වගේ මොනවා හරි ටිකක් තාච්චියක් විතර වගේ ප්‍රමාණයක් එකතු කරගන්න. ඊට පස්සේ නැවතත් මේකට මතු පිටපස් ටිකක් එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ මේ ටික ටිකක් කලවම් කරගන්න. අර පොල්ලෙලි ටිකට උඩින් දාපු ටික කවලම් කරගන්න. ඊළඟට අපි මේ පැලය වලේ මැදට වෙන්න හිටව ගන්න ඕනේ. පොඩ්ඩක් මේක මෙහෙම බුරුල් කරගෙන වලේ මැදට වෙන්න හිටව ගන්න ඕනේ. ඒ වගේම දැන් මේ පුවක් පැල හිටවද්දී ඒගොල්ලෝ නිර්දේශ කරන්නේ අඩි 6න් 6ට හිටවන එක සුදුසුයි කියලා. ඒ නිසා ඔබ අඩි 6න් 6ට පැල හිටව ගන්න. මේ විදිහට හිටවලා හොඳට පස් ටික දෙපැත්තෙන් තද කරගෙන මේකට ජලය ටිකක් එකතු කරගන්න. මුල් කාලේ විශේෂයෙන්ම බලන්න කියන්නේ පෑවිල්ලක් එනවනම් වතුර ටිකක් එකතු කරගන්න ඕනේ. නැත්නම් මේක මැරෙන්න පුළුවන්. ටිකක් වර්ධනය වුණාට පස්සේ නම් අපිට අර පොල් ගහක් වගේ මේක හදා ගන්න පුළුවන්. ඉතින් ඔබ මෙන්න මේ දකින්න තැන මගේ ගෙවත්තේ ටිකක් පායන කාලෙට වේලෙන තැනක්. ඉතින් මම මෙතන පුවක් පැල හිටවද්දී බලවල් කපලා ඒවට පොල්ලෙලි පුරවලා සම්පූර්ණ වල වහලා මතු පිටින් තමයි පැලේ හිටව ගත්තේ. මොකද තාල වර්ගයේ ගස්වල මුල් ගොඩක් යටට යන්නේ නැහැ. ඉතින් ඔයත් මේ විදිහට වලවල් කපලා පැල හිටවනවා නම් ඔයාලට කරන්න පුළුවන් මේ වලවල් වලට අපි කෑමට ගන්න ලුණු මිටක් විතර එකතු කරගන්න පුළුවන් නම්. මොකද ගොඩක් වේලෙන තැනක් නම් වේයෝ වගේ සත්තු ඇති වෙන එක අපිට පාලනය කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔබ මෙන්න මේ දකින්න තැන මගේ ගෙවත්තේ ටිකක් ජලය රැඳෙන තැනක්. මොකද මෙතන ඇත්තටම මේ වැස්ස කාලේට ජලය රැඳෙනවා. ඒ වගේම වියලි කාලේ වුණත් මෙතන හොඳ තෙතමනයක් තියෙනවා. ඉතින් එතකොට මම කරේ මෙතනදී නම් වලවල් කැපුවේවත් පෝර දැම්මේවත් මොකුත් කරේ නැහැ. නිකම්ම උදළු පාරක් ගහලා පැලේ තියලා ඒ පස් ටිකෙන්ම වහගත්තා. මොකද මෙතන තෙතමනේ හොඳට තියෙන නිසා ඒක කිසි ගැටලුවක් නැහැ. බලන්න මෙන්න මේ ගහත් මම මේ විදිහට වලවල් කපන්න නැතුව නිකම්ම හිටව ගත්ත එකක් බලන්න හොඳට වර්ධනය වෙලා තියෙනවා. කිසි ගැටලුවක් නැහැ. මොකද මෙතන තෙතමනේ තියෙනවා. ඉතින් මම මේ දේවල් ඔබට පෙන්නුවේ ඔබේ භූමියට ගැළපෙන විදිහට ඔයා තීරණය කරන්න කොහොමද ඔයා පුවක් පැල ටික හිටවන්නේ කියලා. ඉතින් මම ඔබට යෝජනා කරනවා පුවක් පැල 100 නෙමෙයි. ඔයාට ගෙදර ඉඩ තියෙන්නේ පුවක් පැල 10ක් 5ක් හිටවන්නද ඒ පුළුවන් ප්‍රමාණය හිටව ගන්න. අනිවාර්යෙන් මේක හොඳ ආදායමක් ලබා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ තවත් වීඩියෝයකින් වෙනත් දවසක හමු වෙමු. බොහොම ස්තුතියි.